ඉතින් 2025 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පිණි සිටි දුවා දරුවන් වෙනුවෙන් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මගින් යම්කිසි මූල්‍ය ප්‍රදානයක් සිදු කරනු ලබනවා. ඉතින් ඒ මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම සඳහා මෙවර 2025 වර්ෂයේදී පහවසර ශිෂ්‍යත්ව විභාගයට පිණි සිටි දුවා දරුවන් පිරිස අතරින් කුමන පිරිසක්ද ඇතුළත් වන්නේ? ඒ වගේම ඒ සඳහා අයදුම් කරන්නේ කෙසේද? ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනය කොහොමද? ඒ වගේම ඒ සඳහා අදාළ දෙමව්පියන් හා අදාළ සිසුවියන් විසින් ලබා දිය යුතු නැත්නම් සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවාද කියන එක මේ වීඩියෝව අවසාන වනතෙක් මාතක රැඳලා හිටියොත් ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි. ඒක නිසා ඔබගේ දුව පුතාත් මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයට පිණි සිටින නම් ඔවුන් සමත් වී සිටිනවා නම් ඔවුන්ට ලැබීමට තිබෙන එම මූල්‍ය ප්‍රදානය පැහැර හරින්න එපා. ලබා ගැනීමට ඔබගේ මේ තිබෙන අවස්ථාව ලබා ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ අවසාන වනතෙක් මාතක රැඳලා හිටියොත් එම මූල්‍ය ප්‍රදානය ලබා ගන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරය ඕගලන්ට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ මූල්‍ය ප්‍රදානය සිදු කරනු ලබන්නේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය විසින්. විශේෂයෙන්ම මේ සඳහා 2025 වර්ෂයේදී පහවස ශිෂ්‍යත්ව විභාගයට පිණි සිටි සිසුවියන් අතරින් දරුවන් 9000ක පිරිසකට මේ මූල්‍ය ප්‍රදානය ලබා දීමට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය විසින් කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් ඒ සඳහා අපි බලමු මොනවාද ඔබ විසින් සපයා දිය යුතු එම දත්ත තොරතුරු හා ඩොකියුමන්ට්ස් මොනවාද කියලා. ඒ වගේම මේ සඳහා තව දින කිහිපයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ අවසාන වනතෙක් මාත් එක්ක රැඳලා ඉන්න. එතකොට මේ අයදුම්පත් බාර ගන්න අවසාන දිනය සමග ඔබ විසින් ලබා දිය යුතු අදාළ ඩොකියුමන්ට්ස් මොනවාද කියලා නිවැරදිව ඔයගොල්ලෝ හඳුනාගත්තොත් ඒක සබ්මිට් කරොත්, මොකද මේ ඩොකියුමන්ට් සබ්මිට් කර තියෙන්නේ මාර්ගගත ක්‍රමේ නැත්නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හරහා. ඉතින් ඒ කියන සම්පූර්ණ විස්තරය මම මේ වීඩියෝ අවසාන වනතෙක් ඔයගොල්ලෝ රැඳලා හිටියොත් ඔයගොල්ලන්ට ඊටමත් සරලව විස්තර කරනු ලබනවා. ඉතින් ඕගලන්ටත් ලැබී තිබෙන ඕගලන්ගේ දරුවන්ට ලැබිලා තියෙන මෙම රුපියල් 15000ක මූල්‍යමය ත්‍යාගය ඕගලන්ගේ දුවා දරුවන්ටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඕගලන්ගේ මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයට පිණි සිටි දුවා දරුවන්ට මෙම මූල්‍යමය ත්‍යාගය ලබා ගැනීමේ මූලිකම සුදුසුකම් වන්නේ ඕගොල්ලෝ දැනට සේවා ස්ථානයක වසරකට වැඩි කාලයක් සේවා නියුක්තිකේ භාරකාල අරමුදලට ඕගොල්ලන්ගේ වැටුපෙන් කොටසක් යනවා නම් නැත්නම් ඕගොල්ලෝ පෞද්ගලික අංශයේ සේවකයෙක් නම් දැනට ඕගොල්ලන්ගේ EPF and ETF කියන එක ඔයාගේ සැලරි එකෙන් ඩිඩක්ට් වෙනවා නම් වසරකට වැඩි කාලයක් ඔබගේ දුවා දරුවනොත් මෙවර මෙම ශිෂ්‍යත්ව විභාගයේ ලැබූ ජයග්‍රහණය සමගම ETF එක විසින් ලබා දෙන මේ මූල්‍ය ප්‍රදානයට සුදුසුකම් ලබනවා. ඒක තමයි මූලිකම සුදුසුකම. ඒ වගේම මේ සඳහා ඇප්ලිකේෂන් ෆෝම් එක ETF ඩිපාර්ට්මන්ට් එක විසින් හඳුන්වලා දීලා තියෙනවා. එම පුරවන ලද ඇප්ලිකේෂන් එක ඕගොල්ලෝ PDF ඩොකියුමන්ට් එකක් විදිහට හදලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට තමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමගම ඕගොල්ලෝ අප්ලෝඩ් කර යුතු තවත් ලියකියවිලි කීපයක් තියෙනවා. ඉතින් අපි අදිරින් බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්නේ. ඒ වගේම අනිත් අදාළ ඩොකියුමන්ට්ස් මොනවාද කියන එක. ඉතින් මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දක්වලා තියෙනවා. ඉතින් අපි ඇප්ලිකේෂන් ෆෝම් එකට ගියොත් පළවෙනියෙන්ම ඔවුන් අහලා තියෙන name of the employer, state and address කියලා. ඉතින් මෙතනදී ඕගොල්ලන්ගේ දැනට ඕගොල්ලෝ සේවය කරන සේවා යෝජකයාගේ ආයතනයේ නම සමග address එක සඳහන් කළ යුතුයි. ඒ වගේම නම්බර 2 full name of the member. මෙතනදී ඕගොල්ලෝ ඔබගේ නැත්නම් ආයතනයක සේවය කරන අදාළ සේවකයාගේ ඔබ සැමියා හෝ බිරිඳ ඔබ දෙදෙනාගෙන් එක් අය පමණයි විශේෂයෙන්ම මේ සඳහා ඇප්ලිකේෂන් ෆෝම් එක සබ්මිට් කළ යුත්තේ. ඒකත් මම විශේෂයෙන්ම අවධාරණය ඔයගොල්ලන්ට මතක් කර සිටිනවා. ඉතින් ඔබ දෙදෙනාම පෞද්ගලික අංශයේ සේවය කරනවා නම් ඔබ දෙදෙනාම මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කළ යුතු නැහැ. දෙදෙනාගෙන් එක්කෙනෙක් ෆිල් කරාම හොඳටම ඇති. ඉතින් ඒ පෞද්ගලික අංශයේ සේවය කරන එක් පුද්ගලයෙක්ගේ ඕගොල්ලන්ගේ අදාළ ETF contribution එකට යන full name එක මෙතන සඳහන් කරන්න. ඊට පස්සේ number 3 members NIC number කියන එක කියන්නේ ඕගොල්ලන්ගේ අදාළ සේවකයාගේ NIC number එක. නැත්නම් national identity card number එක. number 4 employer number, ඒ වගේම member number. මෙතන employer number කියන ඔයගොල්ලෝ දන්නවා ETF එක ඔයගොල්ලන්ගේ ආයතනය විසින් ETF එක ක්‍රෙඩිට් කරනකොට ඔයගොල්ලන්ගේ ආයතනයට employer number කියලා එකක් ලබා දීලා තියෙනවා. ඒ employer number එක තමයි මෙතනින් සඳහන් කළ යුත්තේ. ඒ වගේම member number එක බොහෝ විට ඔයගොල්ලන්ගේ EPF ETF number එක. ඒ EPF ETF number එක member number එකේ යටතේ සඳහන් කරාම ඇති. ඊට පස්සේ number 5 යටතේ අහලා තියෙනවා date of appointment නැත්නම් ඔයගොල්ලෝ සේවයට බැඳුණු දිනය. ඉතින් ඔබ මෙම ආයතනයේ යටතේ සේවයට බැඳුණු දිනය නිවැරදිව පැහැදිලිව මෙතන සඳහන් කළ යුතුයි.
ඊළඟ number 6 යටතේ සඳහන් වෙලා තියෙන්නේ contribution during the 12 months proceeding in this month in which this student at the grade 5 scholarship examination. නැත්නම් පසුගිය මාස 12 කාලය තුලදී මෙම සේවකයා මෙම සේවය රැඳිලා සිටිය යුතුයි මෙම grade 5 scholarship exam එක කරනකොට කියන එක තමයි මෙතනින් විශේෂයෙන්ම වුන් අදහස් කරන්නේ. right. ඊට අමතරව එතන යටින් ඕගලන්ට පේනවා ඇති මෙම during 12 months කියලා මේ සඳහන් කරන number 6 යටතේ last 12 months කොහොමද ඕගලන්ගේ contribution එක ගිහිල්ලා තියෙන එක කියන එක තමයි ඕගොල්ලෝ සඳහන් කර යුත්තේ විශේෂයෙන්ම ඕගලන්ගේ සේවා යෝජකයා නැත්නම් ආයතනයේ විසින් තමයි මෙම last 12 months contribution එක fill කර යුත්තේ. එහිදී ඕගොල්ලෝගේ ඒ මාසවල නැත්නම් 2024 අගෝස්තු මාසයේ සිට 2025 ජුලයි නැත්නම් ජූලි මාසයේ දක්වා ඒ මාසවලදී ETF එක වෙනුවෙන් ඕගොල්ලන්ගේ ආයතන විසින් සිදු කරනු ලැබූ ඔබගේ වැටුපට අදාළ වන්නා වූ ETF දායක මුදල් අනුපාතය තමයි මෙම 2024 අගෝස්තු මාසයේ සිට 2025 ජුලයි මාසයේ දක්වා මෙතනින් සඳහන් කළ යුතු වන්නේ. විශේෂයෙන්ම එතන උඩින් ඔයගලන්ට පේනවා ඇති made of the contribution payment R1 ද R4 ද නැත්නම් e-payment නැත්නම් මෙහිදී ඔවුන් අදහස් වන්නේ ඔයගොල්ලෝ online platform එක හරහාද මෙම ETF contribution එක යවන්නේ නැත්නම් R1 නැත්නම් R4 කියන එක හරහාද manually submit කරන්නේද කියන එක තමයි සඳහන් කළ යුතු වන්නේ. ඉතින් ඒකත් සඳහන් කරන්න අමතක කරන්න එපා. මේ ආකාරයෙන් පැහැදිලිව හා නිවැරදිව සඳහන් කරන ලද පුරවන ලද ඔයගලන්ගේ application form එකේ ඊළඟට අහලා තියෙන name of the employee නැත්නම් ඔයගලන්ගේ සේවය කරන ආයතනයේ නම නැවත වාරයක් සඳහන් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔබගේ ආයතනයේ address එක, ඒ වගේම ටෙලිෆෝන් නම්බර් එක, ඊට පස්සේ මෙම ෆෝම් එක සර්ටිෆයි කරන නිලධාරියාගේ සිග්නේචර් එක, දිනය, ඒ වගේම නැවත වාරයක් අහලා තියෙන name of the signatory නැත්නම් මේක සහතික කරන නිලධාරියාගේ නම, ඔහුගේ designation එක, ඒ වගේම company seal එකත් අවශ්‍ය බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි විශේෂයෙන්ම මූලික වශයෙන්ම සබ්මිට් කරන පළවෙනි ડોකියුමන්ට් එක වශයෙන් මෙම ඇප්ලිකේෂන් ෆෝම් එක පුරවනු ලබන්නේ. ඉතින් මේ ආකාරයෙන් පුරවන ලද ඔයගලගේ ඇප්ලිකේෂන් ෆෝම් එක විශේෂයෙන්ම සේවා යෝජකයා විසින් තමයි මේක පුරවා යුත්තේ. ඇප්ලිකේෂන් ෆෝම් එක ඔයගොල්ලෝ රීනේම් කරන්න ඕනේ ඕගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකට. ඒකත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුමයි. ඒ ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද අපි මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහායි අප්ලෝඩ් කරන්නේ. හොඳයි, ඊළඟට මේ සඳහා ඉදිරිපත් කළ යුතු අනිකුත් ලියකියවිලි මොනවාද කියලා අපි එකින් එක අවධානය යොමු කරමු. ඉතින් පළමු ડોකියුමන්ට් එක තමයි අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ උපැන්න සහතිකයේ ඡායා පිටපතක්. මේක විදුහල්පතිතුමා විසින්ම සහතික කළ යුතු වන්නේ නැහැ. සාමදාන විශ්වකාරයෙකු එහෙම නැත්නම් ග්‍රාම නිලධාරියෙකු හෝ නීතිඥවරයෙකු සහතික කිරීම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊළඟ ડોකියුමන්ට් එක තමයි අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ රිසල්ට් ෂීට් එක. මේක විශේෂයෙන්ම සහතික කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මේදී අන්තර්ජාලයෙන් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන රිසල්ට් ෂීට් එක ඉදිරිපත් කිරීම ඇති මේ සඳහා. අනිත් ડોකියුමන්ට් එක තමයි අදාළ සමාජිකයා නැත්නම් මෙම දරුවාගේ භාරකාරයාගේ ආයතනයේ සේවය කරන සේවකයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් අදාළ සේවා යෝජකයා විසින් සහතික කර ඉදිරිපත් කර යුතුයි. ඊළඟට මම ඔයගොල්ලෝත් සාකච්ඡා කරන්න යන කොටස ඉතාමත් වැදගත් කොටසක් වශයෙන් සඳහන් කළ හැකි. විශේෂයෙන්ම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ ප්‍රතිඵල ලේඛනයේ සඳහන් නම, ඒ වගේම උපැන්න සහතිකයේ සඳහන් නම අතර යම්කිසි වෙනසක් පවතිනවා නම් එම නම් දෙක අතර එවැනි අවස්ථාවක රිසර්ච් ෂීට් එකේ පවතින නම සහ උපැන්න සහතිකයේ ඇති නම යන දෙකෙහිම සිටින්නේ එකම අයෙක් බවට අදාළ විදුහල්පතිතුමා විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුමයි. එපමණක් නොවේ, අදාළ ශිෂ්‍යයා ශිෂ්‍යාවගේ උපැන්න සහතිකයේ සඳහන් මවගේ හෝ පියාගේ හෝ භාරකරුගේ නම හා හැඳුනුම්පතේ ඇති නම් අතර වෙනසක් පවතිනවා නම් එවැනි අවස්ථාවලද මෙම දෙදෙනාම එක් අයෙකු බවට ග්‍රාම නිලධාරිය විසින් සහතික කරන ලද පාරිශ ලේකම්තුමා විසින් අනුවසන් කරන ලද ලිපියක්ද ඉදිරිපත් කිරීම අනිවාර්යයි. ඒ වගේම යම් හේකින් සේවා යෝජක විසින් අයදුම්පතේ සඳහන් කරන ලද නම, ඒ වගේම ETF ආකෘති පත්‍රවල සඳහන් කරලා තිබෙන නම හා අදාළ සේවකයාගේ හැඳුනුම්පතෙහි නම් අතර වෙනසක් තියෙනවා නම් එවැනි අවස්ථාවලද එම සියල්ලෙන්ම හැඳින්වෙන එක් අයෙකු බවට සේවා යෝජක විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කිරීමටද කටයුතු කළ යුතුයි. යම් හේකින් මව්පියා නොවන අවස්ථාවක් පවතිනවා නම් අදාළ භාරකරු විසින් එම අයදුම්පතය ඉදිරිපත් කිරීමේදී තමාගේ නීත්‍යානුකූල භාරකාරත්වය සනාථ කිරීමට යම් අවශ්‍ය ලියවිල්ලක් ඉදිරිපත් කිරීමත් අනිවාර්ය වෙනවා. ඉතින් ඒ ගැනත් ඔබ මතක තබා ගත යුතුයි.
මේ ආකාරයෙන් ඔයගොල්ලෝ විසින් සම්පූර්ණ කරගන්න ලද ඔක්කොම ડોකියුමන්ට්ස් 2025 නොවැම්බර් 30 වෙනිදාට ප්‍රථමයෙන් තමයි සබ්මිට් කර යුතු යන්නේ www.etfb.lk කියන වෙබ් අඩවියට. මේ etfb.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි පහළට යනකොට ඔයගලන්ට පේනවා grade 5 scholarship කියලා තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ ක්ලික් කළ යුතු වන්නේ. ඊට පස්සේ ඔයගලන්ට දැක් ගන්න පුළුවන් මේ online application form කියලා තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ ඊට පස්සේ ක්ලික් කළ යුතු වන්නේ. එවිට ඔයගලන්ට application form to provide financial assistance for grade 5 කියන window එක දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙම platform එකේ details ටික fill කරනකොට විශේෂයෙන්ම English වලින් පමණයි ඔයගලන්ට පිරවීමට අවස්ථාව දීලා තින්නේ. ඒකත් ඔබ මතක තබා ගත යුතුයි. ඉතින් මෙතනදී සරලව අදාළ සේවකයාගේ විස්තර, අදාළ ශිෂ්‍යයාගේ විස්තර, ඒ වගේම සේවා යෝජකයාගේ විස්තර ඔබ English වලින් fill කරලා application form එක සහ අනික documents එක මෙම platform එකට නැත්නම් මේ website එකට upload කරාට පස්සේ ඔයගලන්ට reference number එකක් ඔයගලගේ email එකට හා ඔයගොල්ලෝ මෙම application form එක online platform එකේ fill කරන mobile number එක නිවැරදිව සඳහන් කරා නම් ඔයගලගේ mobile number එකට reference number එකක් පැමිණෙයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔයගලගේ documents ටික සමග මේ application form එක සාර්ථකව upload කරලා ඉවරයි කියන එක. ඉතින් ඉදිරි දිනකදී අදාළ ආයතනය විසින් ඔයගොල්ලන්ව සම්බන්ධ කරගනි. ඔබ මෙහිදී සඳහන් කළ දුරකථන මාර්ග ඔස්සේ ඔබට අදාළ එම ත්‍යාග මුදල ලබා දීම සඳහා. ඉතින් අවසාන වශයෙන් මම විශ්වාස කරනවා අද මේ වීඩියෝ ඔයගලන්ට උපකාරයක් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වටිනා වීඩියෝ නරඹන්න HR Insight මගේ channel එක subscribe කරන්න මාතක එකතු වෙන්න. ඔබට සුබ දවසක්.